වේවා සපමිනි සියලු දෙනාටම ආයුබෝවන් කියලා අපි පිළිගනු ලබනවා. සියඹලාගොඩ දකුණ උපේක්ඛා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය ප්‍රථම වරට ඉදිරිපත් කරන මව්පිය රු රටා 2025 නාට්‍ය ප්‍රදර්ශනය අද දින පොල්ගස්සෝවිත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන සංඝශාලාවේදී පැවැත්වෙනවා. මෙම අවස්ථාවට සපමිනි සියලුම ආරාධිත අමුත්තන් අපි තාමත් ආදරයෙන් පිළිගන්න ඕන මේ අවස්ථාවේ. මේ අවස්ථාව ඇත්තටම සියලු දෙනා මොහොම සිනහා මුසු මොහොනින් සිටින අවස්ථාවක්. ඔබ සැම දෙනා සතුටින් පිළිගත්තා මා හිතවත් කීර්ති මහත්මයා විසින්. ඊළඟට අපි පළමුවෙන්ම සූදානම් වන්නේ අපි බොහෝ පිරිසක් බෞද්ධයන් සිටින නිසා අපේ මේ පළමුවෙන්ම ආරම්භ කරන මෙම වැඩසටහන අපි සියලු දෙනාම සපමිනි සියලු දෙනාම පංචශීලයේ සමාදන් කරවීම සඳහා ආරාධනා කරන සිටිනවා. ශාමෝපාලී වංශික මහානිකායේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අරුග්ගොඩ ශ්‍රී ඉන්දසරාරාම විහාර පාර්ශවයේ උප ප්‍රධාන සංඝනායක දුරන්දර පොල්ගස්සෝවිත ශ්‍රී සුදර්ශනාරාම ඇතුළු තත් විහාර ගණයේ සම්මත විහාරාධිපති කොමාගම උඩුගහපත්තු ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ සම්මානිත ලේකකාධාරී සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාවා සති පූජ්‍ය අවසරයි නම කීමට අපේ හාමුදුරුවනේ පාමංකඩ ඉන්ද්‍රජෝති ස්වාමින් වහන්සේට ඉතාමත් ආදරේ භක්තියෙන් අපි ආරාධනා කරනවා අප පැමිණ සිටින පිරිස පංචශීලයේ පිහිටවීම සඳහා. අවසරයි ස්වාමී. Dhම්ම සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Tatiampi sangham saranam gacchami Panatipata viramani sikkhapadam samadhiyami Adilladana viramani sikkhapadam samadhiyami Kamesu miccācārā vīramani sikkhapadam samadhiyāmi Musāvādā vīramani sikkhapadam samadhiyāmi Sāmīre maññapamādattārā vīramani sikkhapadam samadhiyāmi ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමය ප්‍රථම වරට මේ සංවිධානය කර ඉදිරිපත් කරන්නට යෙදෙන මව්පිය රූ රටා වැඩසටහන ආරම්භ කිරීමට සියලු දෙයක්ම සූදානම්. අප සිංහල බෞද්ධයන් සහ අප ලාංකීය පිරිස වශයෙන් යම් සුබ දෙයක් ආරම්භ කිරීමේදී සුබ කටයුත්තක් තියෙනවා. එහෙම නේද කීර්ති? එහෙමයි. ඔව්. ඒ නිසා අප සූදානම් වන්නේ මේ වැඩසටහන ආරම්භ කිරීමට. මේ වැඩසටහන ආරම්භ කරනවා සේම මේ සමිතියට ආශිර්වාදය සියලු දෙනාගේම අවශ්‍යයි.
මොකද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් යන මේ ගමනේදී තරුණ මහලු බාල මේ ශාසනයේ වශයෙන් අපේ ස්වාමින් වහන්සේලාගේ අනුදැනුම් තියෙන සියලු දෙනාගේම ඒ රැකවරණයේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේ වැඩසටහන ආරම්භ කිරීමට පටන් ගන්නේ මුලින්ම මේ සභාවේ සිටින ආරාධිත අමුත්තන්ගෙන් අපි ආරාධනා කර සිටිනු ලබනවා පොල් තෙල් පහන දල්වලා ඔබ සැමගේ ආශිංසනයේ සුභාශිංසනයේ එක්කලා මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට ආශිර්වාද කරන ලෙස අප ප්‍රථමයෙන් ආරාධනා කරනවා අප ගමේ විශ්‍රාමලත් විනිසුරු ගරු සුමිත් අරුණ පෙරේරා මැතිතුමාටත් එසේම කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් අපේ ශලික පුතාටත් ඒ වගේම මෙහි සැපෙමිනි අපේ ආරාධිත අමුත්තන් වන වසන්ත අබේසිංහ මැතිතුමාටත් එසේම අපගේ සොයුරු දීප්ත සොයුරටත් අපි ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා මෙම අවස්ථාවේ පොල්තේ පහන් දැල්වීම සඳහා එම ස්ථානයේ පැමිණෙන්න කියා. එසේම අපගේ ආරාධනය පිළිඅරන් මෙහි පැමිණි චනූපා ජයසිංහ මහත්මිය එසේම සැම්සන් පෙරේරා මැතිතුමා විමල් නානායක්කාර මැතිතුමා මං ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ වසන්ත අබේසිංහ මහත්මයා ඊළඟට දීප්ති ගුණසේකර මහත්මයා යුබසිංහ මහත්මයා විමල් නානායක්කාර මහත්මයා ඒ වගේම තුෂි ජයවර්ධන මහත්මයා ඇතුළු අපේ සම්භාවනීය පිරිසට ආරාධනා කරනවා. ඒ වගේම මේ දහම් පාසලේ ශානිකා මහත්මියටත් විශේෂයෙන්ම ආරාධනා කරනවා පොල් තෙල් දහන දල්වන ලෙස. මංගල හේරි වාදන මැදේ මේ දැල්වෙන පහන් ආලෝකය මේ සභාවසීම ඔබ සැමගේ සිත් සතන් වලටත් ආලෝකය ප්‍රාණවත් භාවය අපට ලබා දෙනු ලබනවා. එය මේ සමිතියේ ඉදිරියට ගෙන යාම සඳහා ලැබෙන ශක්තියයි ධෛර්යයයි ඔබ සැමගේ සුභාශිංසන මේ අවස්ථාවේදී මේ පහන් ආලෝකයේ සේම හදවතින් මේ සියලු දෙනාටම මේ කාර්යය හොඳින් කරගෙන යාම සඳහා ආශිර්වාද ලැබෙනවා. සියඹලාගොඩ දකුණ සියඹලාගොඩ දකුණ උපේක්ඛා ජ්‍යෙෂ්ඨ පුරාණ සංවිධානයේ ප්‍රථම වරට ඉදිරිපත් කරන මව්පිය රූ රටා 2025 නාට්‍ය ප්‍රසංගය. අප ආරම්භ කිරීමට යන වැඩ මාලාව මේ ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා මේ ඇත්තටම කිව්වොත් මූලිකත්වය නායකත්වය මහා පෞරුෂයක් සිටිනවා. අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සියඹලාගොඩ දකුණ උපේක්ෂා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමේ ගරු සභාපතිතුමන්ට මේ සභාව පිළිගන්නා ලෙස කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති රත්නපාල පෙරේරා මැතිතුමාට ඉතාමත් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙහි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ සභාපතිතුමා වශයෙන් පිළිගැනීමේ කතාව ආරම්භ කරන ලෙස. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඇත්තටම අපිට සුභාව ධර්මයේ ටිකක් කරදර කළා. සිදු වෙමින් පවතින අපහසුතාවයන් වලට අප ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ වෙනුවෙන් මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම සමාව අයදිනවා යම් කිසි කෙනෙකුට කරදරයක් හිරියරක් වුණා නම්. ඇත්තටම මට තියෙන පිළිගැනීමේ කතාවයි මම පළමු කොටම අප විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ සම්මානීය විහාරාධිපති වහන්සේ වන සියාමණී වංශික මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සාමග්‍රී
ධර්ම මහා සංඝ සභාවේ අරුග්ගොඩ ශ්‍රී ඉන්දසරාරාම විහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක දුරන්දර පොල්ගස්සෝවිට ශ්‍රී සුදර්ශනාරාමයේ ඇතුළු තත් විහාර ගණයේ සම්මාන විහාරාධිපති උඩුගහපත්තුව ශාසනාර්ථ බල මණ්ඩලයේ සම්මානික ලේකාධිකාරී සද්ධර්ම කීර්ති ශ්‍රී ප්‍රඥාවාස අසිපූජ්‍ය අවසරයි පාමංකඩ ඉන්ද්‍රජෝති නායක ස්වාමීන් වහන්සේ පොල්ගස්සෝවිට ශ්‍රී සුදර්ශනාරාමාධිපති අතිපූජ්‍ය අඹතන්නේ ඉන්දසුමන ස්වාමීන් වහන්සේ මම දෙපා නැමද ඔබ වහන්සේලා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිඅර ගන්නවා. ඊළඟට මේ අවස්ථාවට අපි ආරාධිතයන් විශාල පිරිසකට ආරාධනා කළා. අප සංවිධායක කමිටුව තීරණය කළා අපේ සමාජික මහත්මීන්ගෙන් එක් සමාජික මහත්මියෙන් එක සමාජිකාවක් සමාජිකයෙක් ආරාධිතයන් වශයෙන් කැඳවා ගන්න දෙන්න කියලා. ඒ අනුව ඒ ආරාධනුවේ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. මට සියලු දෙනාගේම නම් කියන්න ගියොත් ප්‍රසංගයක් වෙන්න බලන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මම විශේෂම ආරාධිත ලැබුණු විශේෂයෙන් මම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාට ආරාධනා කළා. එතුමා විශේෂ කාර්යයක් සඳහා අද මේ අවස්ථාවට නොපෙමිණෙව මට දන්වා සිටිනවා. ඒ වගේම මම කොළොන්නාවේ ප්‍රාදේශීය ලේකම්තුමා අපේ ගමේ ප්‍රියනාත් පෙරණා මැතිතුමා ඊටම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විශ්‍රාමාත් විනිසුරු සුමිත් අරුණ පෙරණා මැතිතුමාත් අපේ ව්‍යාපාරික අපේ ගමේම ඉපදිච්ච අපේ සියඹලාගොඩ ඉස්කෝලේ ක්‍රීඩා පිටියේ මං හිතන්නේ එතුමාට නොපෑගිච්ච වැලි කටයක් නැතුව ඇති. එතුමත් ව්‍යාපාරික පූජිත උඩුවන මැතිතුමා ඊටම ආදරයෙන් පිළිඅර ගන්නවා. විශේෂයෙන්ම අපේ පවුලේ හිතවතෙක් වන JetL 400 සොලියුෂන් කළමනාකාර අධ්‍යක්ෂක ලසන්ත ගුණවර්ධන මැතිතුමා, ඒ වගේම IDL Motor Private Limited සුජීවි අමරසූරිය මැතිතුමා, ඊළඟට අපේ හිතවත් පන්සලේම බොහෝ සමාගම් වල කටයුතු කරන අපේ නීතිඥ නුවන් මෙල්ලන්තුඩා මැතිතුමා පැමිණලා ඉන්නවා. ඊළඟට චනුජා ජයසිංහ මහත්මිය අපේ ගමේම එක්කෙනෙක්, එතුමියත් පැමිණලා ඉන්නවා. ඒ වගේ අපේ වසන්ත අබේසිංහ මහත්මයා, ඊළඟට මනුෂ බෙල්ලන්තුඩා මහත්මයා ආදී විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. මම හිතන්නේ සෑම දෙනාගේම නම් කියන්නේ ගොත් තමුන්නාන්සේලා මාත් එක්ක අපහසුතාවයටපත් වෙයි. මොකද මටත් මේ අවස්ථාවේදී ඒ නම් කියා ගන්න බැරි වෙනවා. මම ඔය හැම දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්න බව තිරයේ ජිට්ටල් සටහනේ පෙන්눔 කරනවා. එම නිසා මම ඒ සීල දෙනාගේම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ නමක් කියව ගන්න බැරුණාට මාත් එක්ක අප සමිතිය එක්ක අමනාප වෙන්න එපා කියලා. මා විශේෂයෙන් සටහනක් කරන්න ඕනේ අපේ ලේකම්තුමී මාල්නී පීරිස් මැතිණිය ඊටාම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. එතුමියත් ඊටාම සාදරයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම එතුමීට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව විශේෂ නමක් සඳහන් නොකළොත් මම අඩුවක් කියලා හිතනවා. අපේ දහම් පාසලේ ප්‍රාථමික අංශයේ භාරව ඉන්න සානිකා මහත්මිය, සංජීවනී මහත්මිය, එතුමියත් පැමිණලා ඉන්නවා. එතුමියත් ආදරයෙන් පිළිගන්නවා. මේ මූණු ටික ඔක්කොම මම අඳුරනවා. සෑහෙන පිරිසක් අඳුරනවා. නමුත් මට නම කියන්න ගියොත් වෙලාව නැති වෙනවා. ඒ නිසා මම ඒ ගැන ඔබ සෑම දෙනාගේම ക്ഷමාව භජනය කරනවා. විශේෂයෙන්ම අපේ ගමේ නැගී එන තරුණ නායකයෙක් වන දීප්ති ගුණසේකර මහත්මයාත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරනවා. ඊළඟට මං මේ සීලුම ආරාධිත අමුත්තන් පැමිණ සිටින සීලුම දෙනා, ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රසංගය අපිට කරන්න හම්බෙන්නේ නැහැ මත්තේගොඩ දම්සර වැඩිහිටි සමාජයේ වැඩිහිටි පුරවැසි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ඒකේ උපතිස් සිල්වා මහත්මයා ඇතුළු පිරිසක් අපිට විශේෂයෙන්ම සහයෝගය ලැබලා දුන්න. ඒ නම් දෙකත් මතක් නොකරම බෑ. මේ වේදිකාව මත දිගහැරෙන සියලුම නර්තනාංග පුරුදු පුහුණු කළේ එම මහත්මිය. ඒකත් මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඇත්තට මම මේකේ අරමුණත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. මේක අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ තීරණයක් ගත්තා. අපේ වැඩිහිටි ජනතාවට මොකද්ද කරන්න ඕනේ? අපේ වැඩිහිටි
කණ්ඩායමට අපි මොකද්ද කරන්න ඕනේ? අපේ මූලික තේමාවනේ වීපත් මනස සුවපත් කිරීම. වීපත් මනස සුවපත් කරන්න ටිකක් අමාරු වැඩක්. මොකද අපේ මනස හරිම සංවේදී. මේ 60 පෑන්නෑන් පස්සේ ඒක දැන් තේරෙයි කාටත්. එතකල් තේරෙන්නේ නැහැ. හරිම සංවේදී. සංවේදී මනසක් තියෙනවා. පොඩ්ඩ බැරි වෙන්න බෑ. කේන්ති යනවා, ඉහළටම දුක යනවා, පහළටම සතුට එනවා. ඒක ටක් ගාලා යනවා, ටක් ගාලා වෙනවා. ඉතින් මේක පොඩ්ඩක්වත් බැලන්ස් නැහැ. මේක බැලන්ස් කරන්න තියෙන ක්‍රම තමයි මේවා. අපි මේ විපත් මනස සුවපත් කරන්න තමයි මේ වැඩසටහන ඇති කරන්නේ. ඇත්තටම මට කියන්න සන්තෝෂයි. මුලදී අපේ සමාජික මහත්මී වේදිකාවට නගින්න හරිම කම්මැලි වුණා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා අපේ උපතිස්ස සිල්වා මහත්මයාත් එකත් අපි ඉස්සෙල්ලාම නටලා අපි වේදිකාවට උඩට නැගලා දඟලලා තමයි මේ කට්ටිය පුරුදු කළේ. තමුන්නාන්සලා දැන් පුදුම වෙනවා ඇති. තමුන්නාන්සලාගේ අම්මා, තමුන්නාන්සලාගේ තාත්තා මෙතන රැඟුම් ගැන. පුදුම වෙනවා ඇති. සමහර දූලා පුතාලා මට ඇවිල්ලා කිව්වා අම්මට තාත්තට දැන් මුකුත් මතක නැහැ. අපිව මතකත් නැහැ, ළමයි මතකත් නැහැ, කවුරුකත් මතක නැහැ. ඒ තරම් තත්ත්වයට අපිට ගන්න පුළුවන්. ඇත්තටම ඒකෙන් අපි සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ප්‍රයත්නය දැන් තමුන්නාන්සලට මේ වේදිකාව මත මේ කාර්යයන් දිගහැරීමයි. ඊළඟට මම විශේෂයෙන් තව නම් කීපයක් සඳහන් කරන්න ඕනේ. අද මගේ දක්ෂය ටික, මගේ ශක්තියින් ට්‍රෙන්ත් එක ඔක්කොම මෙතන. ඉතින් මේ සංවිධාන ශක්තිය කරන්න කවුරුක්වත් නැහැ. ඒ සඳහා මම අපේ දහම් පාසලේ අපේ හිතවතුන් කණ්ඩායමක්, ඒ වගේම ගමේ හිතවතුන් කණ්ඩායමකුත් මම මෙතෙන්ට එන්න කිව්වා. විශේෂයෙන්ම අපේ දහම් පාසලේ කාංචන ගයන් උඩුවන මහත්මයා, ඊළඟට සාන්තප්‍රිය මහත්මයා, නිසාන්ත ඩයස් මහත්මයා, චමින්ද මහත්මයා, සුරංග මහත්මයා ඇතුළු විශාල පිරිසකට මේ සංවිධානයේ කටයුතු සඳහා එන්න කිව්වා. ඒ හැමදෙනාගේත් නම් විශේෂයෙන් මතක් කරමින් මේ අවස්ථාවට ගොඩාක් පිරිසක් සහායක අපේ සෝමතිලක මහත්මත් පේනවා මට සංවිධානයේ කටයුතු වල නිරතලා ඉන්නවා. මේ සෑම දෙනාගේම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිඅරගමින් සෑම දෙනාගේම නැවතත් මතක් කරමින් මාත් එක්ක තරහ වෙන්න එපා නම කිව්වේ නැහැ කියලා. මේ නන් කියන්නේ කිව්වොත් බොහොම වෙලා යනවා. ඒ නිසා ඒකවත් මම නැවතත් මතක් කරමින් එහෙනම් අපි ප්‍රසංගයේ ආරම්භමු. මම ප්‍රසංගයේ සඳහා අපේ ගමේම නිවේදක මහත්මයෙක් තෝරගත්තා. කීර්ති උඩුවන මහත්මයා. අපේ ගමේ දැන් උඩුවල වැඩි වගේ නේ. කතා කරන්න උඩුවන. නේද පුදුම ඊළඟට මම තව සහෝදරියක් අපි සූදානම් කරගත්තා. සුනීතා මහත්මිය මම බාර කරනවා ඒ දෙනාට වේදිකාව බාර කමින් මම නිහඬ වෙනවා ඔබ තමුන්නාන්සලාට සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් අපගේ විශේෂ ආරාධනය පරිදි පිළි අරගෙන මෙම ස්ථානයට සැපෙමිනි සියලුම විශේෂ ආරාධිත අමුත්තනි ඒ වගේම සමන් පුෂ්පලාල් පීරිස් මැතිතුමා හා මැතිණියත් අපි ආදරෙන් පිළිගන්නවා. අපේ රංජිත් මහත්මයා ඇහිල්ලා ඉන්නවා. අපි ගොඩක් අපි හිතවත් අපේ පද්මාව මැතිණිය අපේ ගමේ අහලා පහලා හැමෝම ඉතාමත් ආදරෙන් අපි මේ අවස්ථාවේ පිළිගන්නවා. එහෙමනම් අපි අපේ වැඩසටහන ආරම්භ කරමු. ඕකේ අපි පටන් ගනිමු. අපේ ප්‍රසංගය මේ මව්පිය රූරටා ප්‍රසංගය ආරම්භ කිරීමට අපි හැම දෙයක්ම ආරම්භ කිරීමට මුලින්ම තියෙනවා යම්කිසි අපේ ආගම ධර්මය ඒ වගේම මේ ප්‍රසංග කලාව තුළින් ඉදිරියට එමේදී සිරිතක්. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රසංගයට ප්‍රවේශ වීම සඳහා පූජා නැටුමක් ඉදිරිපත් කරනවා. සියඹලාගොඩ දකුණ උපේක්ෂා සොයුරියන් පිරිසක්. ඉතින් ඒ පිළිගැනීමේ නර්තනය ඔබ හමුවට ගෙනෙන්නට මා ආදරයෙන් ආරාධනා කර සිටිනවා ඒ සියඹලාගොඩ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සොයුරියන්ට. ඔබටයි මේ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව. සරණින් භුවන පූජල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කැකුළු පායුක කලල පියුමක රන් කොතෙන් මිදි කිරණ රණලද මෙරග මඩලේ විකුම් ලන්නට අවසර දෙන්නේ. මංගලා
ගරු සභාපතිතුමන්ගේ පිළිගැනීමේ කතාවේදී ප්‍රකාශ කළා අර මේ වයසේ සැඳෑ සමයේ ඉන්න අයට මානසිකව සහ පොඩි කම්මැලිකමක් ලෙඩ දුක් තියෙනවා. ඒවට හොඳම බෙහෙතක් විදියට මේ වගේ ක්‍රියාකාරීත්වයන්. ඉතින් ඒ සඳහා උරදුන් ඒ ගරු සභාපතිතුමන් ඇතුළු නිලධාරි මණ්ඩලයේ කැපවීම තමයි අද මේ දවසේ ආරම්භකව සනිටුහන් කළේ. ඒ අයටත් අපි ඒ අයව වෙනුවෙන් ගෞරවනීය අත්පොළ සන්නාදයක් ලබා දෙමු. බොහොම ස්තුතියි. සුනීතා ඉදිරිපත් කරන්න යන්නේ අපේ සහෝදර ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියක් වන සිද්ධමුල්ල අපේ අල්ලපු ගමේ මෙත්සේනා ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය මගින් ඉදිරිපත් කරන ඉතාමත් රසවත් අංගයක්. එක අරමුණකින් තමන්ගේ අරමුණට යාමට කිසිදු දෙයක් දෙවෙනි කොට නොසලකා තමන්ගේ ප්‍රාර්ථනාව අභිලාෂය මුදුන් පමුණවා ගැනීම කෙරෙහි තම ජීවිතය කැපකොට ඇස් ඉස් මස් ලේ දන් දී අවසානයේ තම දරු දෙදෙනා හා තම ප්‍රියාදර බිරිඳ පවා දන් දී ධාර්මිතා පාරමී පිරු අප බෝසතාණන් වහන්සේ එසේ සිදු කළදී අපි නැවත මතක් කර දීමක් තමයි සොනීතාද සිද්ධ කරන්නේ. ඔව්. මේ සිද්ධමුල්ල මෙත්සේනා මං හිතන්නේ මේ උපේක්ෂා සමිතිය බොහෝම මිත්‍රශීලී. ඒ නිසා තමයි අසල්වැසි ඒ සමිතියත් එකතු කරගෙන මේ විදිහේ රසවත් වැඩසටහනක් හැඩගන්වන්නේ. මේ හැඩගැන්වීමට අපේ කීර්ති කිව්වා වගේ මේ අප බෝසතාණන් වහන්සේගේ පෙරුම් පිරුම තුල තියෙන කතාවක් දිගහැරුමක් අපි කියනවාට වඩා අපි බලමු ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයේ සොයුරු සොයුරියන් මොන ආකාරයෙන්ද ඔබ සැමගේ සිතට මේ දේ කහවත් දන්නේ ඔබ සැම ඉදිරියේ රඟ දක්වන්නේ කියලා. ඔව් අත්පොළ සන්නාදයක් දෙමු ඒ අයට පිවිසෙන්නට. මම
බේරිලා මේ වාසගිරියට පැමිණියේ මේ මාසයේ සතුරතුමාගේ ලාභපාරිතාවන් පූර්ණ කරගනිමින් ධර්මන් දෙදෙනා මට නන්දියෙන් සිල්ලාගෙන යාමයි මා පැමිණි. වාසගිරියට පැමිණි එකයි. ආදාසකට අවසරයි කටුපිටි වහන්සේගේ නම මේ ගම්මියන්ගම් සිසාරා හරියට ප්‍රසිද්ධයි. සියලුම දේ වහන්සේ දාන පාරමිතා වශයෙන් පූජා කරනවා කියලා මම කියන බලාපොරොත්තු වෙනවා. මට වහන්සේගේ ප්‍රශ්න දෙනවා දාන පාරමිතාව පූජා කරන්නේ ඉලාගෙන බොහෝම දුර කතරගේ වාගෙන මානසික භාවන්ගේ සදා සත්‍යයෙන් බේරිලා මේ වර්ගපිළිවෙලට මා පැමිණියේ ස්වාමීන් වහන්සේ. Dahlia dua Bismillah biarkan langit මාගේ දාන පාරමිතාව පූර්ණ කිරීම සඳහා ඔබ දෙදෙනා මේ මේ වස්නාට දන් දෙනවා. ඔබ දෙදෙනා මට උදව් කරනවා නේද මගේ දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සඳහා. ස්වාමීන් වහන්සේ මේ සදාසිව පාවන් ඉන්නවා. මේ පොඩි දරුවන් දෙදෙනා මම ගණාතර රැගෙන යන්න ඕනේ. එන්නේ කරුවර වැටිගෙන එනවා. මට වේලාසනික දරුවන් දෙදෙනා ලැබුණා නම් වාසික දාන පාරමිතාවත් පුණ්‍ය කරගෙන දරුවන් දෙදෙනා රැගෙන යන්න අවසර දෙන්න ස්වාමීන් වහන්සේ. දෙදෙනා පාරමිතාවේ ඉන්න මේ වහන්සේගේ එක්තාව පාරමිතාවක් මේ දේ ඔතේ වේවා කියලා මත බුදුකෝල වේවා කියලා වහන්සේට මා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. රජින්දේ ඇයි මේ ගොළු වීලා හදේ මා සෝකා සාදාදේ පුතේ මා ජාලිය ක්‍රිෂ්ණා දුවේ පෙම් මාතා මේ ආවේ රජින්දේ ඇයි මේ ගොළු වීලා දරුවෝ මා සිහිවි හඬ හඬා වැළපෙමි තනි වී නැසීලා යයි මායියෝ ලය පැලීලා දරුවෝ මා සිහිවි හඬ හඬා වැළපෙමි තනි වී වනේ
රජින්දේ ඇයි මේ ගොළු වීරා මා සම්පත දරුවෝ හුරු බුහුටි ගියාදෝ මාතා එපාවී ගියාදෝ මාතා එපාවී මා සම්පත දරුවෝ හුරු බුහුටි ගියාදෝ මාතා එපාවී ගියාදෝ මාතා එපාවී ස්වාමිනේ කාබලමා ප්‍රීතිවෙම්දෝ ප්‍රාණී හානිවේ රජින්දේ ඇයි මේ ගොළු වීලා හදේ මා සෝකා සාදාදේ පුතේ මා ජාලිය ක්‍රිෂ්ණා දුවේ පෙම් මාතා මේ ආවේ රජින්දේ ඇයි මේ ගොළු වීලා බලන්න සියඹලාගොඩ දකුණ උපේක්ඛා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමේ සමාජිකාවන්ට තමයි මේ ආරාධනය ඔබගේ ඉදිරිපත් කිරීම මේ වේදිකාවට ගෙනෙන ලෙස අපි දැන් ඒක රස විඳිමු. මොකද ඔයලා හිනෙන්නේ නැහැ අම්මපා කියනව කොයි දුදන් ගෙඩියක් උස නැති මම්මගේ සුට්ටෙක් වල්දත් දෙකක් හේදුවාට ඔච්චරක් කිරහෙනවාද මහාවීර කුසලජ්ජු අච්චරවලන් ගොඩක් හේදුවාට ඔච්චරක් කිරහෙන්න ඕනද ආල්ල බැන්ද මාගේ රම්‍යවන් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් නිමල මගේ දික්කල මේ නිමල මගේ දික්කල ආල්ල බැන්ද මාගේ රම්‍යවන් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් අවුරුදු සතක් දුකීර මේවර කළ මෙමා අවුරුදු සතක් දුකීන මේවර කළ මෙමා ගත්ලඳුන් මගේ ඇගේ රුප්පේ බොහෝ වගේ ගත්ලඳුන් මගේ ඇගේ රුප්පේ බොහෝ වගේ ආල්ල බැන්ද මාගේ රම්‍යවන් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් නිමල මගේ දික්කල මේ නිමල මගේ දික්කල ආල්ල බැන්ද මාගේ රම්‍යවන් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසින් යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසින් තෑගි ලෙසට දැක් ගෙන යාමි රස කැවුම් තෑගි ලෙසට දැක් ගෙන යාමි රස කැවුම් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් නිමල මගේ දික්කල මේ නිමල මගේ දික්කල ආල්ල බැන්ද මාගේ රම්‍යවන් ආල්ල බැන්ද මාගේ රම්‍යවන් පාරේ යන්නට බෑ මුන්දේ සාම
අඟුටු මිටියාවට වන් සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං අඟුටු මිටියාවට වන් සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං කාලා බීලා සපසේ ඉඳ කල්හැර කාලා බීලා සපසේ ඉඳ කල්හැර එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට පාරි යන්නට බෑ මුන්ද සමගින් පාරි යන්නට බෑ මුන්ද සමගින් එන්නේවි මේ මලකෝලං පාරි යන්නට බෑ මුන්ද සමගින් පාරි යන්නට බෑ මුන්ද සමගින් අපි ගමට යමු බිරිඳ බලන්න මගේ නෑදෑයෝ අපි ගමට යමු බිරිඳ බලන්න මගේ නෑදෑයෝ ඉලව්වේ මාන්නේ පැහිච්ච ගෑණි ඉලව්වේ මාන්නේ පැහිච්ච ගෑණි තෑගි ලැබේ හිත තෑගි ලැබේ බිරිඳ බලලා මගේ නෑදෑයෝ හිත තෑගි ලැබේ බිරිඳ බලලා මගේ නෑදෑයෝ මට මොටද වාදී සුරින්ද බලන්න අහෝ මාදේසි මට මොටද වාදී සුරින්ද බලන්න අහෝ මාදේසි නටන්න වාගේ මේ කළු මීටා නටන්න වාගේ මේ කළු මීටා මගේ වාහියා පොයි සුරින්ද බලාලා මාරක දේවා මගේ වාහියා පොයි සුරින්ද බලාලා මාරක දේවා අපි ගමට යමු බිරිඳ බලන්න මගේ නෑදෑයෝ අපි ගමට යමු බිරිඳ බලන්න මගේ නෑදෑයෝ අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හැමදාම අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටියා අපේ පාමංකඩ ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපිත් එක්ක පුංචි කාලේ ඉඳන් මේ වගේ වැඩසටහනවලදී මේ දහම් පාසලේ මේ භූමියේම අපිට වේදිකා සපයලා තිනවා. ඒ වේදිකා මත එදා පුංචි ළමයි විදිහට රඟපාපු අපේම වැඩිහිටියෝ අද ඊටමත් තාත්වික රංගනයක යෙදෙනවා. ඒ ගැන ඇත්තටම බලා ඉන්නකොට අපිට ගොඩක් සතුටුයි. මම දන්නවා මේ සම්බන්ධයෙන් අවංකවම සතුටු වෙන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. ඒ නිසා මම ඊටමත් ආදරෙන් අපේ ලොකු හාමුදුරන් වහන්සේට කියනවා ඔබ වහන්සේට මේ ප්‍රසංගයේ දැනෙන විදිය ඉතා කුඩා දේශනාවකින් ඔබ වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි අපේ පන්සලේ විහාරාධිපති අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශාස්ත්‍රවේදී අඹතැන්න ඉන්දුසුමන හාමුදුරුවොත් සමග අපි මේ ස්ථානයට වැඩම කළේ අද ගමේ සියඹලාගොඩ ගමේ වැඩිහිටියන්ගේ ප්‍රසංගය දකින්න. ඉතින් අහඹු ලෙස දකින්නට ලැබුණත් අපි හුඟක් සතුටටපත් වෙනවා. අර කීර්ති මහත්මයා කතා කළ පරිදි ඔහුගේ මල්ලිත් මේ ළඟම මග ළඟ ඉන්නවා. ඒකයි ලස්සන වැඩි. ඉතින් කුඩා කාලේ දහම් පාසලේ ඉගෙනීම කරන කාලේ මේ
වඩාත්ම මං හිතට දැනිච්ච දරුවෙක් තමයි මේ ළඟ ඉන්නේ. මොකද ධම්මපද ගාථාවක් උගන්වනකොට එකපාරින් පාඩම් හිටිනවා. අනිත් අය 10 පාරක් කියලා පාඩම් කරන්නේ. නමුත් මේ දරුවා එහෙම හැකියාවක් තිබිච්ච දරුවෙක්. ඉතින් ඒ පවුලේ අයත් එහෙමයි. එදා දහම් පාසල අපි අවුරුදු 25ක් 30ක් කරගෙන ආවා. ඉතින් දහම් පාසලේ ඉගෙනගත්ත දරුවෝ තමයි දැන් මේ වැඩිහිටියෝ වෙලා සිටින්නේ. ඉතින් අපි හරි සතුටු වෙනවා. අපිත් කුඩා කාලේ අපිත් විවිධ මහාන වෙන්න විශ්සල්ලා ලුම්බිනි විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඒ කාලේ අපිත් නොඑක් විදිහේ අධ්‍යාපනයේ වගේම නැටුම් ගැයුම් වලටත් ඉගෙන ගත්තා. මට මතකයි ගජබා වන්නම හනුමා වන්නම අපි ඉගෙන ගත්ත පොඩි කාලේ. අන්න ඒවා මතක් වුණා වේදිකාවේ මේ වැඩිහිටියෝ රංගනයක යෙදෙනකොට. ඉතින් අද හරි සතුටුදායකයි සියඹලාගොඩ ගමේ ආරම්භක ස්ථානයේ තමයි පොල්ගස්සෝවිට පන්සල. මේ පන්සලට ඉස්සර අපි අවුරුදු 60කට 70කට ඉස්සල්ලා කියලා තිබුණේ සියඹලාගොඩ පන්සල කියලා. පස්සේ කාලේ තැපල් කන්තෝරුවත් පැමිණීමෙන් තමයි පොල්ගස්සෝවිට පන්සල කියලා නම රෙජිස්ටර් වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා අද මේ ගමේ වැඩිහිටියෝ අපිත් සමග පන්සලත් එක්ක ඇවිල්ලා මෙහෙම රංගනයක යෙදීම ගැන අපි හුඟක් සතුටු වෙනවා. ඉතින් අපිටත් ඒ සතුට වින්දනය කරගන්න අවස්ථාවක් ලබා දීම ගැනත් සංවිධායක මහත්වරුන්ට අපේ රත්නපාල මහත්මයා ඇතුළු පින්නතුන්ට අපි ආශිංසනය එකතු කරමින් මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම මේ සන්ධ්‍යා සමයේ අපේ ජීවිත හුඟක් වියලී ගිහිච්ච කාලයක්. ඒ වෙලාවේ ඔබගේ සිත්වලට ප්‍රබෝධයක් නැවුම් අත්දැකීමක් ලබා දීමට ගත්ත වෑයම අපි නැවතත් සතුටෙන් පිළිගන්නවා. මේ කාර්යභාරයන් ඉටු කරගන්නට ඔබට ආත්මීය ශක්තිය හා නිරෝගීකම වඩා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියඹලාගොඩ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය සැදී පැහැදී සිටිනවා ලස්සන අංගයක් ඉදිරිපත් කරන්න. මේ ඒ වගේ ආදර අන්දරයක් තමයි. ඇත්තටම ආදරය ගැන කොච්චර කිව්වත් මදි හිතෙනවනේ. ඉතින් මේකත් ඒ අය එකතු වෙලා ඔබ සෑමදෙන පිනවීම සහ ඒ අයගේ හිතේ සතුට ගෙනෙන මේ රංගනයත් මං හිතන්නේ ඔබ හැමදෙනාම සතුටට පත් කරයි කියලා. ඉතින් අත්පොළ සන්නාදයෙන් අපි ඒ අයට ඇරයුම් කළමු. ඒ කුඩේ පිටේ බැලන් බයනවා කන්ද මම දැක්කේ හුඟ කලකට පස්සේ ලැච්චමි මක්කලංගතු කමට නිතින් කාගෙත සුවහල හොරෙන් අනි පංගලේ දින්නෝ අරින් ලැච්චමි දැක්කම ඔය වගේ කියාවි මටම කරච්චල් ගොරාවි ආතියා මොකද්ද මට වීලු කරන්නේ ලයිමයේ යොකද කදාවි පුචාන කරගෙන යන්න අප පිරෙන්න හිත පිරෙන්න මනි බඩු වරගෙන දෙන්නම් පියාරික පොවට බැරියෝ ඒකටන වත්තේ දිල්ලක් නැතිවි මට මොකටද ඔය කොලන් ඒ කුඩේ පිටේ බැලන් බයනවා කන්ද මම දැක්කේ හුඟ කලකට පස්සේ ලැච්චමි මක්කලංගතු කමට නිතින් කාගෙත සුවහල හොරෙන් දින්නෝ අරින් ලැච්චමි දැක්කම ඔය වගේ කියාවි මටම කරච්චල් ගොරාවි ආතියා මොකද්ද
මහත්තේ මහත්තයා වෙලා ඉඳගෙන මේ නවනින්න මම මේ හැටි වද විඳින්නේ බාත ආදරෙන්න පියප්පගේ ආඩ කාල අන්න මට වෙරිහින්ද මාත්‍යා දන්නේ නැද්ද ගිය සුමානේ මම බැඳ ඒ කුඩේ පිටේ බැඳන් වෙනවා කන්දෝඩි මම දැක්කේ හුඟ කලකට පස්සේ ලැජ්ජමි මකලෙන්ගතු කමට නිතින් ආගෙත වහලා හොරන් තනි පන්දලී දිනවරෙන් ලැජ්ජමි දෙකම ඔය වගේ කියාවි මටම කරච්චල් ගුරාවි මාතියා මොකද මට වීල කරන්නේ ලයිමයි ඔබද කදාවි පුචානම් මට කියාවි ආණ්ඩවනි ඌවට මම කැමතිම නෑනේ දිනවරෙන් ලැජ්ජමි ආණ්ඩවනි ඌවට මම කැමතිම නෑනේ දිනවරෙන් ලැජ්ජමි එදා වෙලේ ඇලේ දොලේ අපේ ඇහුණු හඬවල් අද වේදිකාව මත ගෙනෙන්නේ මත්තේගොඩ අපේ ජේෂ්ඨ හෙරලියාවල ජේෂ්ඨ පුරවැසි සංගමේ ශිල්පී ශිල්පිනියන්. ඔව් ඔබ සියලු දෙනාට තමයි මේ ආරාධනාව. Ramanisha
මේ සහෝදර දෙන්නට අපි ආරාධනා කරමු. අපි ආරාධනා කරමු. ඒ සිංගප්පූරුවේ සිරි විසිතුරු අපි නරඹමු අද ලංකාවේ ඉඳලා. සිංගප්පූරුව සිරි විසිතුරු මෙප වේදිකාවට ගේන්න. භාවදේන පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු ආරදි පැත්තේ සොඳුරු සල්විල් වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේගෙන මසුරන් අඹයට දෙන්නේ නිපද සිතලා තැවෙන්නේ සෝභාවදේන පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු ඒතු කාරලියන් කතවිල උන් මූණ සිමින්නා ආටක කුල ඉරන් නාරි ලතා මල් පූදින්නා ඒතු කාරලියන් කතවිල උන් මූණ සිමින්නා ආටක කුල ඉරන් නාරි ලතා මල් පූදින්නා දැසින් අමතන බස් කස්තුණු දොරක් විවර කරන්නේ එලිපිට ඇත අවකෙලි කිසිවකු මැසිවිලි නොකියන්නේ සෝභාවදේන පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු සැනකෙලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා සැනකෙලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා සත හට සිත සලසා අතකින් මధుවිත පුරවන් සෞදිය පුරන ලඳක් කකුසු නෙතක් පාලු කපන්නේ සෝභාවදේන පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු ආරදි පැත්තේ සොඳුරු සල්පිල් වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේගෙන මසුරන් අඹයට දෙන්නේ නිපද සිතලා තැවෙන්නේ සෝභාවදේ කරන්න හෙමින් තට්ටු කරන්න හෙමින් මගේ විමානේ දොරටුව ඔබගේ තට්ටු කරන්න හෙමින් තබන්න හෙමින් දෙපා තබන්න හෙමින් මගේ බුමුතුරුනේ සුපහස ඔබටයි දෙපා තබන්න හෙමින් දෙපා තබන්න හෙමින්
වෙත එන්න පෙමින් මා වෙත එන්න පෙමින්